පිස්සු අයියෝ එහෙම කළේ අයියෝ යාට කතා කරේ මට හිතුණා යාට කතා කරා දැන් එයා දන්නවද අය කතා කරේ කියලා එයාට ඕනකමක් තියෙනවනම් එයා හොයාගනි ඔයා එහෙම කළා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ මට ඕනුනේ යාගේ ආඩම්බරකම නැති කරා නෑ ඔයාට හිතින් ආදරේ කරන්න පටන් අර මං කාටවත් ආදරේ කරන්නේ ඔයා යාට ආදරේ කරන්නයි හදන්නේ මං ආයෙට කතා කරන්නේ එතකොට එයාට කතා කරා එයා කතා කරොත් බලමුකෝ අවු වැඩ කරන්න එපා සසඳී යා මට හිතාගන්න බැරි බම් සසිනි මේ වගේ වැඩක් කරයිද කියලා. ඔබ කොහොමද කියන්නේ? ඔය කතා කරේ සසනිමයි කියලා? මචං අපේ SMs මගේ නම්බර් එක වෙන කාටවත් දීලා නැහැ. බලපංකෝ මේ කෙල්ල ආඩම්බරකමට ඉඳලා කරපු වැඩි. මං එයාට දීපු පොඩි පනිෂ්මන්ට් එකකට යා මට රිටර්න් එක දුන්නේ. එයා හිතන් ඇති මං දිගින් දිගට මගේ පස්සෙන් එයි කියලා. දැන් ඔය හදන්නේ පස්සෙන් ගෙන්න ගන්න. ඒ ආඩම්බරකම් වලට කොහෙද බං මං රැවටෙන්නේ? හරි හරි. කියපංකෝ. දැන් ඔබ මේ කෙල්ලට කෝල් කරනවද? මම මොකට කෝල් කරන්නේ හේතුවක් නැතුව? ඒ කියන්නේ සසඳේන උඹ ආපහු හිතන්නේ නැද්ද? අනේ මේ ආඩම්බරකාරයෝ මොකටද බං මට? ලස්සන කෙල්ල කොහමද ආඩම්බරයි බං? මූණ තියෙන ලස්සන හදවතේ නැත්නම් හදවත ලස්සනද නැද්ද කියලා ඔබ කොහොමද දන්නේ? හරි හරි. එයා ආයි ඉදල් ගසින්න රෙයිනේ. අතල බලමු. ණය වාරික 3ක්වත් ගෙවා ගත්තොත් බෙන්දේසි නොකර හල් ගන්න පුළුවන් වෙයි. තාම පළවෙනි පඩියවත් අතට ගන්න නැතුව මම කොහොමද මේ කම්පැනියෙන් ණයක් ඉල්ලන්නේ? අනික මිස්ටර් ලොයිඩ් මොනවා හිතයිද? එහෙමනම් අපි මේ ගේ කාට හරි විකුණමු. තාත්තගේ පරම්පරාවෙම ඉතුරුනේ මෙච්චරයි. ඒකත් ඒගොල්ලෝ හරිනවද? ඉතින් ඔයා මට මොනවද කරන්න කියන්නේ? මම බැංකුවේ මැනේජර් හම්බෙලා කතා කරන්නම්කෝ. ඒ දවස්වල ගෙදර වේදමත් බොහොම අමාරුවෙන් කරන්නේ. මම බය නැතුව ඉන්නකෝ. මම එයා බලා ගන්නම්. ආර්ය තිලක මාමත් ඇවිත් ගියා. අපිට කාගෙන්වත් උදව්වක් නැහැ අම්මේ. එහෙම කතා කරන්න එපා පුතා. තාත්තා අසනීප වෙලා ඉන්නකොට මේ මිනිස්සු අපිට කොච්චර උදව් කළාද? මේ ගේ බැංකුවට තියන්න ඉස්සර වෙලා. තාත්තගේ බේත් හේතුවට කවුද වීදක් කළේ? අන්තිමට තාත්තත් නැති වුණා. තිබ්බ සේසතම නැති වුණා. තාත්තගේ බේබදුකම හින්දා කොච්චර දේවල් අපිට නැති වුණාද? එයාට දොස් කියන්න එපා පුතා. එයාට පුළුවන් කාලේ අපිට හොඳට සැලකුවා. දොස් කියනව නෙමෙයි අම්මේ. තාත්තගේ බේබදුකම හින්දා නෙමෙයිද මේ තත්ත්වයට අපිපත් උනේ?
මම නම් එකහෙලාම කියන්නේ මේ වෙඩින් එක කල් දාන්න කිසිම තේරුමක් නැහැ කියලා. ඉතින් මිස්ටර් කරල්ලියද්ද ගිම්හානමනේ කියන්නේ තව කල් දෙන්න කියලා. එයා හදන්නේ බිස්නස් වල තියෙන ප්‍රශ්න ඉවරයක් කරලා වෙඩින් එක ගන්න. මේ තේරුමක් නැති කතානේ. මං එයා ගැන බලා ගන්නම්. අපි වැඩි හිටියෝ හැටියට තීරණයක් අරගමු. අපි එහෙනම් දින දාගමු. ලබන මාසේ ලබන මාසේ අගදිහාට එහෙමනම්. එතකොට වෙඩ්නේ ගන්න මෙහෙද එහෙම නැත්නම් අපි දෙන්න ඉගෙන කතා කළා. අපි හිතාගෙන ඉන්නේ කොළඹ හොටෙල් එක ගන්න. අපේ නෑදෑ වැඩි හරියක් ඉන්නේ පිටරට. ඉතින් අපිට ඉන්වයිට් කරන්න තියෙන්නේ මෙහි ඉන්න නෑදෑ පවුල් කීපයකටයි යාළුවන්ටයි විතරයි. ඒගොල්ලොත් වැඩි හරියක් ඉන්නේ කොළඹ. වෙඩ්නේ කොළඹ ගන්නවා නම් අපිටත් පහසුයි. නේද ගාලි? හැබැයි ඉතින් අද හෙටම කොළඹ හොටෙල් එකක් බලන්න වෙයි. මං හිතන්නේ ලබන මාසේ අන්තිමට ගන්න පුළුවන් වෙයි කියලා. හොටෙල්ස් වැඩිපුරම බුක් වෙන්නේ නැකත් දවස් වලටනේ. අපි නැකත් බලන්නේ නැහනේ. ඒක නිසා ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මං ඒ ගැන හිතම හොයලා බලන්න. ඒ වුණාට අපි තාම දිනයක් තියෙන්න කෙරුවේ නෑනේ. හොටෙල් එක බලලම දිනේ තීරණය කරමු. මෙහෙම කරමු මිස්ටර් කරල්ලියද්ද. වෙඩින් එක ෆ්‍රයිඩේ දවසක් ගමු. එතකොට හෝම් කමින් එක සන්ඩේ දවසක් ගමු. අන්න හරි. මං ඒකට කැමතියි. මං කියනවා. මං තරහ වෙයි කියලා බයයිනේ. අඩේමයි. තරහ වෙන්න තරමට තමයි මට වාසි. එහෙනම් අද ආවේ? මං කිව්වේ අද ආවේ නැත්තම් මං තරහ වෙනවා කියලා. මං ආවේ අපේ ඩැඩී කියපු නිසා. ගිම්හාන ඇත්තටම ආමට ආදරේ නැද්ද? ඇත්තටම කිව්වොත් ලෝචනා නෑ. එහෙනම් ඔයා මාව මැරි කරන්න කැමති උනේ? ඒකත් උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක්. ගිම්හාන විහිළු කරන්නේ නැතුව ඇත්ත කියන්න. ඔයා මට ආදරේ නැත්තම් මාව මැරි කරන්න එපා. හරි. මං ඇත්තම කියන්නද? කියන්න. මේ ප්‍රපෝසල් එක ගෙනකම් මං ඔයාව දැකලා තිබ්බේ නෑනේ ලෝචනා. මේ ප්‍රපෝසල් එක ගෙනාවේ ඔයාගේ ඩැඩීගේ මගේ ඩැඩීගේ යාළුවෙක් වෙන සෑම් අංකල්. සෑම් අංකල් මට කිව්වා ඔයාට ලස්සන ගර්ල් කෙනෙක් ප්‍රපෝස් කරලා තියෙනවා කියලා. ඒත් මං කැමතිුන්නේ නැහැ. හැබැයි ඔයා බලන්න අපු මුල්ම දවසේ තමයි මං ඔයාට කැමති වුණේ. ඔයා කවදාකවත් මට නොකියපු කතාවක් තමයි අද කිව්වේ. කියන්න. ඇයි මට ආදරේ? මං ආදරේ ඔයාගේ දඟකාරකමට. කොහොම හරි මට ආදරේනේ. අපි මැරෙනකම් ආදරෙන් ඉන්න. ඔයත් හැමදාම මගේ ඉස්සරහ දඟකාරයෙක් වගේ ඉන්න ඕනේ ලෝචනා. කවුරුත් කියලා නෑනේ මට මීට කලින් මං දඟකාරයි කියලා. මන කාටවත් ඒ වචනේ කියන්න මං ඉඩ තියන්නේ නැහැ. ගිම්හාන දැන් අපේ මමීලා අපේ වෙඩින් එකට දිනක් දානවා. ඔයා නැතුව මං හිටියේ පාළුවේ මාලින්න. පාළුවටත් වඩා දුක වැඩි.
දුක් වෙන්නේ මොකටද? මම රස්සාවකට ගියේ ගැන මම සතුටු වෙන්න එපායි. වෙලාවකට වාගෙන් කෝල් එකක්වත් නැති වුණාම මං කොහොමද සතුටු වෙන්නේ මාලින්ග? ඉස්සර කාලේ නම් ඉතින් මොන දෙයක්වත් තිබුණේ නැහනේ. මගෙන් ලියුමක් එනකම් ඔයා බලන් ඉන්න ඕන. එහෙම නැත්නම් ඔයාගෙන් ලියුමක් එනකම් මම බලන් ඉන්න ඕන. අද එහෙම නෙමෙයිනේ මාලින්ග. අද ආදර ලෝකෙට ගොඩාක් පහසුකම් දීලා තියෙනවා. ෆෝන්, ඊමේල්, ෆේස්බුක්, එතකොට ස්කයිප්. හැබැයි ඉතින් නැත්තේ අවංක ආදරය විතරයි. ඒ කිව්වේ කාටද? මම කිව්වේ දැන් කලින කොල්ලෝ කෙල්ලෝ ගැන. එක්කෙනාට එක්කෙනා අවංක නැහැනේ. මං ඔයාට ආදරය කරන්නේ අවංකවමයි මාලින්ග. හරි. දැන් ඔයාගේ අම්මා මොකද කියන්නේ? අපේ අම්මා මට වෙලාවකට තේරුම් ගන්න බෑ මාලින්ග. එයා වෙලාවකට කියනවා ඔයා මීට් වෙන්න ඕන කියලා. තවත් වෙලාවකට කියනවා ඔන්න ඕක අතෑරලා දාපන් මම වෙන කවුරු හරි හොයලා දෙන්නම් කියලා. ඒ කියන්නේ මගදී අපට ලෙඩක් වැටෙයිද දන්නේ නැහැ. මං කොහොම හරි ෂේප් කරගන්නම්කෝ මාලින්ග. ඒක නෙමෙයි. ඔයාලගේ අම්මා තාම දන්නේ නැහැ නේද? අපේ අම්මට ඔයා ගැන කියන්න තාම සුදුසු වෙලාවක් හම්බුන්නේ නැහැ. එයා ප්‍රශ්න ගොඩකනේ ඉන්නේ.